සෙල්ෆ් ලව් කිව්වහම අපිට එකපාරටම මතක් වෙන්නේ හෙයා කෙයා, ස්කින් කෙයා වගේ තව ඒ හා සමාන දේවල් ටිකක් නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු සෙල්ෆ් ලව් කියන්නේ මොකක්ද කියලා. සෙල්ෆ් ලව් කිව්වා කියන්නේ මුලින්ම කිව්වා වගේ හෙයා කෙයා, ස්කින් කෙයා විතරක්ම නෙමෙයි. සෙල්ෆ් ලව් කියද්දී ඊට අමතරව අපි අපිට කරන රෙස්පෙක්ට් එක, අපි අපිට කොච්චර කරුණාවන්තද, අපි අපේ වටිනාකම අඳුරගෙන තියෙනවද, අපි අපිට වටිනාකමක් දෙනවද, මේ හැම දෙයක්ම සෙල්ෆ් ලව් කිව්වම අපිට කතා කරන්න පුළුවන්. අපි අපිට කරන ගෞරවය, කරුණාවන්ත බව, අපි අපිට දෙන වටිනාකම, මේ දේවල් අපි අපිටම කරන ආදරේම කොටසක්. ඒ කියන්නේ සෙල්ෆ් ලව් එකේම කොටසක්. ඊට අමතරව ස්කින් කෙයා, හෙයා කෙයා වගේ දේවලුත් මේ සෙල්ෆ් ලව් වලට ඇතුළත් වෙනවා. අපි ඊළඟට කතා කරමු ඇයි අපිට සෙල්ෆ් ලව් වැදගත් වෙන්නේ කියලා. ඔව්, අපි මෙහෙම හිතුවොත් අපේ ජීවිතේ මූලික අඩිතාලම වගේ තමයි මේ සෙල්ෆ් ලව් කියන්නේ. අපි කොච්චර කාර්යබහුල වුණත් අපි සෙල්ෆ් ලව් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. සෙල්ෆ් ලව් කියන දේ අපේ ජීවිතේ හොඳ මාර්ගයකට ගෙනියන්න ගොඩක් වැදගත් වෙනවා. සෙල්ෆ් ලව් කියන දේ අපි පුංචිම කාලේ ඉඳලා ප්‍රැක්ටිස් කරනවා නම් තවත් හොඳයි. ඒ වගේම ඔයා මේ වෙද්දි මොන වයසේ ඉන්න කෙනෙක් වුණත් තවම පරක්කු නැහැ. අදම සෙල්ෆ් ලව් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න පුළුවන්. අපි අපිට ආදරය කරන්නේ නැත්නම් ඇත්තටම මේ දේවල් ලස්සනට කරන්න, ජීවිතය ලස්සනට ගෙනියන්න හරිම අමාරුයි. ඔයා වටින්නේ නැහැ, ඔයාට කිසි දෙයක් කරගන්න බෑ, මේ වගේ නෙගටිව් දේවල් කියන එක, හිතන එක නෙවෙයි කරන්න ඕනේ. ඔයා ඔයාට කරුණාවන්ත වෙලා, ආදරය වෙලා, ඔයාම ශක්තිමත් වෙන්න එකයි මෙතෙන්දි වෙන්න ඕනේ. අපි ඊළඟට කතා කරමු කොහොමද අපි සෙල්ෆ් ලව් ප්‍රැක්ටිස් කරන්න කියලා. මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් මේවා කියලා දෙන්නම්. ස්ටෙප් 1, ඔයාට හොඳ දේවල් කියන එක, හිතන එක කරන්න ඕනේ. නෙගටිව් දෙයක් ඔයාට කියන්නේ නැහැ. උදේට නැගිට්ටාම කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා ඔයා දිහාම බලන්න ගමන් හිතන්න ඔයා හරි ලස්සනයි. ඔයාට හැමදේම කරන්න පුළුවන්. අද පටන් ගත්ත මේ දවසේ හැම දෙයක්ම හරියාකාරව ඔයාට කරගන්න පුළුවන් කියලා හිතන්න. ස්ටෙප් 2, ඔයා විෂන් බෝඩ් එකක් හදාගෙන ඉන්න කෙනෙක් නම් මේ අවුරුද්ද ඇතුළත අපිට ළඟා කරගන්න ඕන බලාපොරොත්තු විෂන් බෝඩ් එකේ අපි ඇඩ් කරලා තියෙනවා. ඩේලි අපි උදේට විෂන් බෝඩ් එක දිහා බලන ගමන් පොසිටිව් විදියට මේ ගෝල්ස් මම අනිවාර්යෙන්ම ළඟා කරගන්නවා, මට මේ දේවල් කරන්න පුළුවන්, මම ශක්තිමත්, මම මේ දේවල් කරන්න පුළුවන් කියලා හිතන්න ඕනේ. ස්ටෙප් 3, නිින්ද, කෑම, ව්‍යායාම. මේ දේවල් වලදී අපි කතා කරන්නේ අපේ ඇඟ ගැන. මෙතෙන්දී නිින්ද ගොඩක් වැදගත්. අපි හැම කෙනෙක්ම දන්නවනේ ඒක. අපි ප්‍රමාණවත් තරම් නිින්දක් නැති වුණොත් දවසේ වැඩ හරියට කරගන්න අපිට හරිම අමාරුයි. සෙල්ෆ් ලව් ගැන කතා කරද්දී ඔයා පැය 8ක්වත් අවම වශයෙන් නිදා ගන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි කෑම. අපි ගොඩක් බිසි ලයිෆ් එකකට වර්තමානයේ වන විට පුරුදු වෙලා තියෙන නිසා අපි අපේ කෑම වේලට මුල් තැනක් දෙන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ, මග ඇරෙන්න දෙනවා. සෙල්ෆ් ලව් වලදී ඔයා කෑම වේල ගැන හිතන්න ඕනේ. වෙලාවට කෑම ගන්න පුරුදු වෙන්න ඕනේ. ගෙදර හදන කෑම එක මිස් කරගන්නේ නැතුව කඩවල් වලින් ඕඩර් කන එක ටික අතහැරට දාන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න, ඇඟට ගුණදායක කෑම වේලකට පුරුදු වෙන්න ඕනේ. ශරීරයට හොඳ දේවල් කරන්න පුරුදු වෙනවා කියන්නේ හොඳ පුරුද්දක්. ඊළඟට වැදගත්ම දේ තමයි ව්‍යායාම.
සමහර අයට ඇඟ ෂේප් කරගන්න, බර අඩු කරගන්න වගේ ගෝල්ස් තියෙනවා. එහෙම ගෝල්ස් නැති වුණොත් දවසේ පුංචි වෙලාවක පුංචි කොටසක් අරගෙන ව්‍යායාම කිහිපයක හරි යෙදෙනවා කියන්නේ සෙල්ෆ් ලව් වල වැදගත්ම කොටසක්. තමන්ගේ ඇඟ ලස්සනට පවත්වා ගන්න හුරු වෙනවා කියන්නේ සෙල්ෆ් ලව් වලට ඔයා හුරු වෙනවා කියන එකයි. සතියට එක කතාවක් හරි ජොගින් යන්න. යෝග කරන අයට යෝග කරන්න පුළුවන්. ගෙදර ඉන්න කෙනෙක්ට ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන අය දැන් වර්කවුට් ඇප් තියෙනවා. ඒ වගේ එකක් ෆෝන් එකට දාගෙන මාද ව්‍යායාම වලට හුරු වෙන්න පුළුවන්. ස්ටෙප් 4. ඉවසීම ප්‍රගුණ කරන්න. සෙල්ෆ් ලව් වලදී තවත් වැදගත්ම දෙයක් තමයි මේ ඉවසීම පුරුදු කරනවා කියන කාරණාව. මේකදී ගොඩක් කලබල අයට, එතකොට පුංචි දෙයක් වුණත් ගොඩක් තරහ යන අයට මේක ගොඩක් වැදගත්. සෙල්ෆ් ලව් වලදී කරද්දී අපි හැමදේම ඉවසීමෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. අපි කලබලකාරී ගතිය මුදහැරෙනවා. ස්ටෙප් 5. අපි අපේ ජීවිතයට හොඳ හැබිට්ස් එකතු කරගන්න ඕනේ. හොඳ පොත් කියවන එක, පුංචි ගෙවත්තක් පවත්වාගෙන යන එක, දන්නේ නැති අලුත් දැනුමක් ඉගෙන ගන්න එක වගේ දේවල් හොඳ හැබිට්ස්. ඒ අතරේ හොඳ පුරුදු ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඒක සෙල්ෆ් ලව් වලදී වැදගත්ම කොටසක්. ස්ටෙප් 6. ඔයාට නෙගටිව් දේවල් කියන යාළුවෝ, පාර්ට්නර් කෙනෙක්, ආශ්‍රය කරන අය එහෙම ඉන්නවනම් එයාලගෙන් ඈත් වෙන්න. මොකද එයාලගෙන් ලැබෙන්නේ නෙගටිව් දේවල් විතරයි. ඔයා පරිස්සම් කරගන්න ඕනේ නෙගටිව් දේවල් වලින්. ස්ටෙප් 7. ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න. සෙල්ෆ් ලව් වල තවත් වැදගත් දෙයක් තමයි මේක. අලුත් ලැන්ග්වේජ් එකක් වෙන්න පුළුවන්, සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දැනුම ලැබෙන විවිධ දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඉගෙන ගන්න. අපිට මැරෙනකල්ම ඉගෙන ගන්න දේවල් ඕනේ තරම් තියෙනවා. මම මෙතනදී ඔයාලට ස්ටෙප් 7ක් කියලා දුන්නා. ඊට අමතරව තව කියනවා නම් ඔයාට බයයි, වැඩක් කරගන්න බැරි වෙයි වගේ දෙයක් හිතට එනකොට ඔයාට පුළුවන්, බැරි නැහැ කියන එක පුරුදු වෙන්න ඕනේ. ඔයා එහෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ. කියන්න පුරුදු වෙන්න ඕනේ. අපි අපිට ආදරය කරන්න ඕනේ. සෙල්ෆ් ලව් කියන්නේ ඒකටයි. ඔයාව සතුටු කරන්න, ඔයාගේ ගෝල්ස් වලට යන්න. එතකොට ඔයාට ඔයා ගැන ගෞරවයක් වගේම නිහතමානී ආඩම්බරයකුත් සතුටකුත් දැනේවි. සෙල්ෆ් ලව් කියන දේ මම තවම ඉගෙන ගන්නවා. ඔයාලත් සෙල්ෆ් ලව් ගැන දැනගන්න, ඉගෙන ගන්න කැමති කෙනෙක් නිසා තමයි ඔයත් මේ වීඩියෝ එක අද බලන්නේ. ඔයාට පුළුවන් සෙල්ෆ් ලව් පටන් ගන්න. ඔයාගේ සෙල්ෆ් ලව් ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අපි අපිට ආදරය කරමු. අද දවසට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.